අද බලමු ළමයි හොට් වීල් හොඳ ටොමිකාද කියලා. මේ දින ළමයි අද මම ගෙනාපු කාර් දෙක හොට් වීල් එක ගෙනාවේ රිමැක් එකක්. මේ ටොමිකලා ගෙනාලා තියෙන්නේ Nissan GTR Nismo එකක්. හරි අපි දැන් මේ කාර් දෙක එළියට අරන් බලමු. කාර් දෙකේ මම මුලින්ම ළමයි හොට් වීල් එක එළියට ගන්නම්. එළියට අරගෙන බලමු කොහොමද කියලා. අත්තා මේ දින ළමයි හොට් වීල් එක වීල්ස් එකේ ඩිසයින් එක ලස්සනයි. ගොඩක් ඩීටේල්ස් එකක් තියෙනවා හොඳට. ලස්සනයි. පිටිපස්සත් මරු. මේක තමයි හොට් වීල් එක. ෂෙල් එකේ ඩිසයින් එකක් තියෙනවා. ලයිට් ඔක්කොම පේන්ට් වලින් තියෙන්නේ. ඉන්ටීරියර් තියෙනවා ළමයි. ඉන්ටීරියර් එකත් පේනවා. අපි දැන් බලමු ටොමිකා එක කොහොමද කියලා. මේ තියෙන ටොමිකා කාර් එක. ඒක නම් නිකන් පොඩි බොක්ස් එකක් ඉන්නේ. ඒක නම් ලස්සන හැබැයි. කඩලා තමයි එළියට ගන්න වෙන්නේ. ළමයි කුණ්ඩිය සාක්කුවට දාගන්න. හරි දැන් ගම එළියට කොහොමද පැත්ත. හරි පොඩි පොලිතින් එකක් වගේ එන්නේ. එන්න දිනා ළමයි ටොමිකා. මම එළියට අරගෙන. වව්. එන්න දිනා ළමයි ටොමිකා එක. මේ බලන්නකෝ. බලන්න. උඩ නිකන් අර කාබන් ෆයිබර් නිකන් වගේ නිකන් හුඩ් එකකුයි මේ උඩත් එහෙම තියෙනවා. බොනට් එකත් නිකන් ඒ වගේ තියෙන්නේ. වව්. බලන්න පිටිපස්ස මේ කොහොම ඩිසයින් එක තමයි මේ බලන්න. ලෝකේ දොරවලුත් තරනවා. ඉන්ටීරියර් තියෙනවා. බලන්න GTR එක වගේද කියලා ඉන්ටීරියර්. ඔව් ඒ වගේ තමයි. වව්. බලන්න සස්පෙන්ෂන් උත් තියෙනවා ළමයි. බලන්න. GTR කියලා ගහලා තියෙනවා. Nismo කියලා ගහලා තියෙනවා. දැක්ක. කොහොමද බලන්නේ? සිපුරිනේ මම දැන් කාර් දෙකකට තියලා වෙන්නන්නම්කෝ. මේ කාර් දෙක ඉස්සරහා තියෙන විදිය. මේකේ සස්පෙන්ෂන් මුකුත් නැහැ. නමුත් මේකේ මේ ටොමිකා වල මේක තමයි බේසික් මොඩල් එක මේකෙන් ළමයි. මේ දෙකම ගණන් එකයි. එතකොට මේ වල එන්නේ මේ වගේ පොඩ්ඩක් නිකන් ගොබ්බ විල් එකක් තමයි එන්නේ. නමුත් මේකේ මේ සස්පෙන්ෂන් වගේ ඒවත් තියෙනවා. පිටිපස්සෙත් තියෙනවා. දැන් හොට් වීල් වගේ එහෙම නැහැ. හැබැයි ඒගොල්ලෝගේ වීල්ස් එක ලස්සනයි. පිටිපස්ස ගත්තොත් එහෙමමයි. මේ තියෙන පිටිපස්ස ගත්තත් ඩීටේල්ස් එහෙම ගොඩක් තියෙනවා. මිත්සන් මේකේ මේ ටොමිකා එකේ මේකේ නැහැ. ඒකේ දොරවල් ඇරෙන්නේ නැහැ නේ. ටොමිකාලගේ මේ දොරවලුත් ඇරනවා. දැක්ක දෙකම එක ගණන් ළමයි. මොකයි දත්තේ. ඉතින් මම නම් කෙලින්ම කියන්නේ ටොමිකාලගේ මේ GTR එක. ඔයාලා කියන්නේ තාමත් හොට් වීල් වලට